ටිප්ස් YouTube channel එකට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මොකක්ද මේ full blood count එක. එහෙම නැත්නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියන කාරණාව. ඇත්ත වශයෙන්ම මේ පරීක්ෂණය සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් ලෙස තමයි හැඳින්වෙන්නේ. මේක වෛද්‍යවරුන් විසින් බහුලව නියම කරන ලබන පරීක්ෂණයක්. මේ පරීක්ෂණේ පරීක්ෂා කරන්නේ රුධිරයේ තියෙන රුධිරාණු ප්‍රමාණය. ඉතින් ඔයාලා දන්නවා රුධිරයේ සෑදිලා තියෙන්නේ රුධිර සෛල සහ රුධිර තරලය කියන මාධ්‍යන් දෙකේ. ඉතින් රුධිර සෛල ගත්තාම ප්‍රධාන වශයෙන් අපිට වර්ග දෙකකට බෙදන්න පුළුවන්. يعني රතු රුධිර සෛල සහ සුදු රුධිර සෛල. මීට අමතරව රුධිර පට්ටිකා රුධිර ප්ලාස්මාවත් මෙහි අන්තර්ගත වෙනවා. ඉතින් මේ සෛලවල ප්‍රතිශතයක් විදියට ගත්තාම තමයි මෙම පරීක්ෂණය මගේ ඔබට ලබා දෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ පරීක්ෂණයට කොහොමද සූදානම් වෙන්නේ කියලා. ඉතින් මේ පරීක්ෂණයට කිසිදු පෙර සූදානමක් අවශ්‍ය වෙන්නේ නැහැ වගේ. ඕනෑම කෑම වේලාවක රසායනයකරක් වෙත ගිහිල්ලා ඔයාගේ ලේ මිලිලිටර් 3ක් විතර ලබා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ full blood count කියන වාර්තාවක තියෙන්නේ මොනවද? දැන් රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය පුද්ගලයාගේ වයස කාලය අනුව වෙනස් වෙනවා. උපතේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය නෙවෙයි ඔයා වැඩිහිටි අවධියටපත් වෙද්දී තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි වැඩිහිටි පුද්ගලයෙක්ගේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය 13.5 17.5 විදියට දක්වනවා වගේම ගැහැණු කෙනෙක්ගේ මේ 11.5 15.5 අතර ගියා සාමාන්‍යයෙන් ආසියාතිකයන්ගේ අපි සලකා බලනවා. ඉතින් මේ රුධිර හිමොග්ලොබින් ප්‍රමාණය තියෙන්න ඕන මට්ටමට වඩා අඩු වගේක් වුණොත් ඔයාට රක්තහීනතාවය කියන්නේ ඇනීමියා කියන තත්ත්වයක් ලෙස අපි සලකනවා. මෙහිදී සමහර වෙලාවට ඔයාට තද මහන්සි ගතියක්, හුස්ම ගන්න අමාරු ගතියක්, ඇඟ සුදු මැලිවීමක් වගේ දේවල් වෛද්‍යවරයාට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන red blood cells එන රතු රුධිර සෛල ප්‍රමාණය වගේම PCV කියන්නේ PET cell volume, mean cell volume, MCH කියන මේ අගයන් වලින් විවිධ රෝගී තත්ත්ව කියන්නේ ඩෙන්ගු, වෛරස් ආසාදන වගේ දේවල් වෛද්‍යවරයාට නිර්ණය කිරීමේ පාසුවක් තියෙනවා. ඒ වගේම සුදු රුධිරාණු ගත්තම WBC count එක ඒකේ තියෙනවා ලිම්ෆොසයිට් කියන්නේ වසා සෛල, නියුට්‍රොෆිල්, බේසොෆිල් මේ වගේ ගොඩාක් සෛල වර්ග තියෙනවා. මේ එකිනෙක සෛල අණුව අපිට මේ බැක්ටීරියා ආසාදනයක්ද, වෛරස් ආසාදනයක්ද, දිලීර ආසාදනයක්ද, ඒ වගේම ඕන දෙයක් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව අපිට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සමහර වෛරස් ආසාදන, සමහර බැක්ටීරියා ආසාදන වලින් සමහර සෛල වැඩි ප්‍රමාණයක රුධිර පට්ටිකා වගේ දේවල් අඩු ප්‍රමාණයකුත් වෙනවා. ඒ වගේම තමයි මේ රෝග නිර්ණය කිරීම වෛද්‍යවරයාට පාසුවක් වෙනවා. ඉතින් මම හිතනවා full blood count එකකින් මොනවද බලන්නේ? ඒ වගේම මොන වගේ දේවල්ද වෛද්‍යවරයා විසින් නිර්ණය කරන කියන කරුණු ගැන ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.